බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා ගොඩාක් ලැබෙනවා නම් කස්ටමර්ට පාරිභෝගිකයට යම්කිසි සහනයක් දෙන්න හැකියාවක් තියෙනවා. I mean, I'm glad. I mean, honestly, the customs seems to be doing quite well. We are glad. මේ තියෙන අපි motor vehicles වලින් අපි මොකද motor vehicles කියන්නේ එක item එකක් අපි ප්‍රධාන මේ අවුරුද්දේ අපි ඒකේ මේ වෙනකොට 84 බිලියන් කලෙක්ට් කරලා තියෙනවා මේ පළවෙනි මාස හතරට එනකොට අද වෙනකොට බිලියන් 136ක් මම හිතන්නේ 136ක් අපි මේ වෙනකොට කලෙක්ට් කරලා තියෙනවා motor vehicles වලින් පමණක්. ඒක කොහොමද දෙන්නේ? ඒක 84 නෑ 84 තියෙන්නේ මේ සභාපතිතුමා 84 තියෙන්නේ අප්‍රේල් මාසේ වෙනකන්. දැන් මැයි මාසේ මැයි මාසෙත් එක්ක වෙනකොට අද වෙනකොට ඒක බිලියන් 136ක් දක්වා වැඩි වෙලා තියෙනවා. 136 බිලියන්. 136 බිලියන්. ඒ කියන්නේ මේ එන්නේ මේ excise duty with excise revenue විතරයි නේ? නෑ ඒක VAT and CID තියෙන ඔක්කොම තියෙනවා. total. මේ තියෙන්නේ VAT excise custom duty and custom duty luxury tax මේ ඔක්කොගේම එකතු 136යි මාස 4ට vehicles වලින් පමණක් වාහන වලින් පමණක් හැබැයි vehicles වලින් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවානේ 1.450 බිලියන් ඒකෙන් 136 බිලියන් ඇවිල්ලා දැන්ට ඇවිල්ලා දැන් මෙතන පොඩි ඉලක්කම් වල පොඩි මිස්මැච් එකක් තියෙනවා. ඒක 5.30ට මෙතන දාලා තියෙන විදිහට බිලියන 139ක් ඇවිල්ලා තියෙනවා. 139න් එක්සයිඩ් ඩියුටි කියන කම්පෝනන්ට් එක තියෙන 74යි. ඔව්. VAT එක තියෙනවා 33ක්. ඔව්. කස්ටම් ඩියුටි කියන එකේ සර්චාර්ජ් එකත් එක්ක 21ක් සහ ලක්ෂරි ටැක්ස් එක කිලෝ 11ක් විදිහට තමයි තියෙන්නේ. ඔව්. එතකොට දැනට කියන එකට අදාළව CIF වැලියු වෙලා තියෙන 272යි. අද වෙනකොට LC ඕපන් වෙලා තියෙනවා 596ක්. 596 ප්‍රමාණයත් රෙවුනියු එක යම්කිසි දවසක අපට එනවා. ඒකෙන් එකත් එක්ක ඇත්තටම 306ක් ඔය 596 ඇතුලේ බිලියන්ස් අපට රෙවුනියු එක විදිහට එනවා. 300ක් දල වශයෙන්. එතකොට දැන් සභාපතිතුමාට එදා මම කිව්වේ $1ක් වෙන ඩොලර් 1.5ක රෙවුනියු වෙනවයි කියලා. ඇත්තටම මේ දැන් තියෙන තත්ත්වය අනුව ඩොලරයට 1.5 නෙමෙයි 1.7ක් වෙනවා. වැඩි හොඳයිනේ. ඒ වැඩි වෙලා ඉන්නේ මොකද හේතුව? නෑ ඒක කියන්නේ දැන් ඒක එන්නේ සභාපතිතුමා අන්තිමේ මෝටර් වෙහිකල් වැඩි රේෂියෝ එකත් එක්කනේ වෙනස් වෙන්නේ. රයිට්. මේ මෙහෙමයි ඕගොල්ලෝ ටැක්ස් එකක් වැඩි කරන්නේ 15ට වෙච්ච එක 130ට කරන්නේ නෑ ඒකත් වැඩි වෙන්නේ 1.5 තමයි අර කිව්වේ ඒකත් එක්ක තමයි වෙන කොහොමද නෑ 1.5 කිව්ව එකත් එක්ක නෑ 1.5 කලින් නෑ කලින් නෙමෙයි ඊයේ පෙරේදානේ ඕගොල්ලෝ 15 30 කරේ ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට ඒක වෙන කොටසක් ඒක එතන තමයි වැට් එක වැඩි දැන් එතකොට 1 USD is 1.7 මේ ආපු වෙහිකල් තෝගේට ඒ විදිහට තමයි වෙලා තියෙනවා. අමාරට මෝටර් වෙහිකල් නැතුව මෝටර් සයිකල් වලට වැඩිපුර ලබන කාර්ය આવොත් ඒක එහා මෙහා වෙන්න පුළුවන් රේෂියෝ එක. දැන් මෝටර් වෙහිකල්ස් තමයි වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ. මෝටර් කාස් වැඩිපුර ඒ කියන්නේ රෙවුනියු එක විදිහට වැඩිපුර කම්පෝනන්ට් එකක් එතන දාලා තියෙනවා. දැන් මට ආයෙත් කියන්නකෝ 596ක් තමයි LC දැනට අරලා තියෙන්නේ. 596න් 300ක් බලාපොරොත්තු වෙනවා ටැක්සස් හැටියට. නෑ 272ක් දැනට ඩොලර් මිලියන තියෙනවා වාහන ක්‍රියා වෙලා තියෙනවා. රයිට්. එතකොට 596න් 271යි කියන්නේ ඒ දෙකේ ඩිෆරන්ස් එකට අදාළව තව බිලියන 100 ඒ බැලන්ස් එක 160ක් ඒ කියලා කිව්වේ මම. ඒවම ප්‍රෝරේට් කරාම 450 බිලියන් කරන්න පුළුවන් වෙයිද? පුළුවන් නේද දැනට මාස 5ට AC ඕපන් වෙලා තියෙන මිලියන ඩොලර් මිලියන 600 නම් තවත් මිලියන 400ක් ගත්තාම එතකොට 1 බිලියන් ටාගට් එක එනවා. එතකොට තව මාස 7ක් තියෙන හින්දා 7ක් තියෙන හින්දා එතකොට ඒකේ පොසිබිලිටි එක තියෙනවා 450 ගන්න. එහෙමනම් ලේකම්තුමා මම මේ කියන්නේ මේක ඔෆිෂියලිම නෙමෙයි මම මේ කියන්නේ. එහෙමනම් ඉතින් chance එකක් තියෙනවානේ වාහන වල බදු පොඩ්ඩ අඩු කරන්න නේ. නෑ එහෙම නෑ. ඒක හැබැයි ඉතින් සභාවතුවා දෙපැත්තක් තියෙනවා. ඒක එක්ස්චේන්ජ් රේට් එක බදු අඩු කරන්නේ නෑ කියන එකනේ පොලිසිය එක නේද? ඒකත් වෙනවා එක්ස්චේන්ජ් රේට් එකට බලපෑමත් බලන්න වෙනවා. හරි එක්ස්චේන්ජ් රේට් එකට යකටත් බලපානවා වැලිත් බලපානවා සිමෙන්තිත් බලපානවා මන් දන්නේ ඇයි කියලා ඕගොල්ලෝ මේ හැංග් අප් වෙලා ඉන්නේ වාහන ගැන විතරක්. නෑ ඕකට බලපාන්නේ වැඩිපුරම ඉන්ට්‍රස්ට් රේට් එක මගෙන් ඇහුවොත් ඉන්ට්‍රස්ට් රේට් එක අඩු නම් ඩිමාන්ඩ් එක වැඩි වෙනවා.
ඒ නිසා ඒකට එක්ස්චේන්ජ් රේට් එකට බලපෑමක් තියෙනවා. මම අහන්නේ මේ ඕගොල්ලෝ බලාපොරොත්තු වුණා දැන් බලන්න ඉලෙක්ට්‍රිසිටි ටැරිෆ් එකේ තියෙනවනේ ක්ලෝබැක් එක. ඒ ඉක්වේෂන් එකට අනුව බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා ගොඩාක් ලැබෙනවා නම් කස්ටමර්ට පාරිභෝගිකයට යම්කිසි සහනයක් දෙන්න හැකියාවක් තියෙනවා. නෑ මම මේකත් එක්ක කම්පෙයාර් කරන්නේ නැහැ. මම මේ කිව්වේ තර්කයක් හැටියට. බලාපොරොත්තු වෙච්ච කාණ්ඩ වඩා එනවනේ ගොඩක්. වෙන තැනකින් ටැක්ස් අඩු කරන්න බැරිද? නෑ දැන් මේවා ඔක්කොම එස්ටිමේට් නේ සභාපතිතුමා. අපි දන්නේ පෙන්ට් අප් ඩිමාන්ඩ් එක මේකද කියලා. ඊට පස්සේ අඩු වේද කියලා ඒක කියන්නේ හරි. නැහැනේ. ඒක හරි. තව මාස 7ක් තියෙන අවුරුද්දේ. ඒක හරි. නෑ මම ඒක ඇහුවේ ඒ රෙවෙනියු එක ගන්න පුළුවන් නම් හොඳයි ෂෝට් ෆෝල් එක වෙනින් ටැක්ස් වලින් ගන්න ගියොත් තමයි ප්‍රොබ්ලම් එක එන්නේ. ඒ හැපි නම් බොහොම හොඳයි. නෑ their revenues are all good. back එකට වෙනින් එකට ගහන්න කිව්වොත් රටේ ආර්ථික ප්‍රශ්නයක් ඇති. ආයි ටැක්ස් ගහන්න ඕනේ මේ ඕනටත් වඩා එනවා නෑ ටැක්ස්. නෑ ඔය pent up feel යන්නේ ඔය. No, I'm not saying just the vehicles, but customs have done well, no, this. ගන්න පුළුවන් වේද vehicle. It's quite obvious that you will meet the target on vehicles. බලන්නකො පාර තියෙන වාහන. ලොකු වාහන. I mean, I'm glad. I mean, honestly, the customs seems to be doing quite well. We are glad that, you know, after a long time, we are meeting targets, beating targets. I think you should be congratulated for that. So whatever it is that you are doing seem to be working. So good job. Customs have been achieving the last target for the last 2 years. Yes sir. Yeah. But හැබැයි මේ ලොකු අද පත්තරේ තියෙනවා ඩේලි මිරර් එකේ ෆ්‍රන්ට් පේජ් එක දැක්කද පිටු ෆ්‍රන්ට් පේජ් එක පුරාම තියෙන්නේ කස්ටම් එකේ යවුල. අද headlines ඩේලි මිරර් you saw full page. Containers. මේ Mr. Seniviratna you are heading that committee නේද? ඔව්. මොකක්ද ඒකේ තත්ත්වය? සභාපතිතුමා දැන් ඒ කොමිටියේ දැන් report එක ලියවින් පවතින්නේ. හා. ඉතින් next week අපි බාර දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඊළඟට මොකක්ද තියනවද? සර් ඊට පස්සේ තියෙන්නේ මේක ඩීටේල් එකක් මේක එච්චර. ඔය ඒකට කමන්නේ ඒක අවශ්‍ය නැහැ. එච්චරයි සර් තියෙන්නේ. Right, thank you, very good.